ඔන්න අත්තරලා දාලා තිබ්බ හීනයක් අද තමයි හැබෑ වුණේ. ඉතින් කියන්න කැමතියි අපේ විශ්වාසනීයම කාගෝ එකක් විදියට ට්‍රයිකෝ එක කියන්න පුළුවන්. අපි බඩු දැම්මේ පෙබරවාරි මාසේ 5 වෙනිදා. ඉතින් මාස 5කින් තමයි අපි කාගෝ එක ආවේ. ඉතින් අපි දාපු බඩු කිසිම දෙයකට හානියක් වෙලා නැහැ. දාපු විදිහටම ඒ විදිහටම බඩු ටික ඔක්කොම තිබුණා. ඉතින් මම කියන්න කැමතියි රටේ ඉන්න අපේ රටවිරුවන්ට ඔයාලත් යුද්ධය නිසා බඩු ලංකාවට දාන්න නැතුව දාලා එන්න එපා. මාස 5කින් හරි අනිවාර්යයෙන්ම ලංකාවට බඩු ටික එනවා. ඒක නිසා ඔයාලගේ බඩු ටිකත් ලංකාවට දාන්න කියලා කියනවා. මොකද අපි දුක් මහන්සියෙන් හම් කරගත්ත බඩු ටිකනේ. අපිට ටොපියක් හරි වටිනවා. ඒක නිසා ඔයාලා එකතු කරගත්ත බඩු ටික දාලා ලංකාවට එන්න. මාස 4කින් හෝ 5කින් ලංකාවට අනිවාර්යයෙන්ම බඩු එනවා. විශ්වාසනීයම කාගෝ එකක් විදිහට ඔයාලා පුළුවන් නම් ට්‍රයිකෝ එකටම බඩු දාන්න. මොකද ට්‍රයිකෝ එකේ වගකීමත් හොඳයි. මොකද අපිට පොඩක් ගෙවන්න වුණා ලංකාවට ආවට පස්සේ අක්ලස් 6000 ගාණක්. ඒක අර යුද්ධ මේ ගාස්තු කියලා තමයි අපෙන් ගත්තේ. ඒක ගැන හිතන්නේ නැතුව Tamanට වටිනා කියන බඩු තියෙනවා නම් අරගෙන එන්න ලංකාවට. මොකද මගේ බඩු මම මීට 3මාරක් දැම්මා. 3මාරෙම බඩු ඒ විදිහටම පිරිසිදුවට ලස්සනට දාපු විදිහටම බඩු ටික ගෙදරටම ගෙනල්ලා දුන්නා. ඉතින් කියන්න කැමතියි ඔයාලගේ බඩු ටිකත් ලංකාවට දාන්න කියන ඉල්ලීම කෑම බඩු දාන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. කෑම බඩුත් ඔයාලා දාන්න සීමාවක් ඇතුව. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාලට.